Hi guys, welcome to my YouTube channel. ඉතින් මාව දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මම තමයි ශිනි. එහෙම ඉතින් දැනගන්න ඕනේ නේ මම ලැත්වියාවේ ඉන්නේ. මම YouTube channel එකක් පටන් ගන්න ආසාවෙන් හිටියා. හැබැයි මට බැරි වුණා. ඉතින් මම හිතුවා මේ පාර පටන් අරගෙන කොහොම හරි කරගෙන යනවා කියලා. ඉතින් මම එක විදිහේ වීඩියෝස් අරන් ඉන්නේ හිතාගෙන ඉන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මම Erasmus program එකකට Czech Republic ගිය එක. කවුරු හරි කෙනෙක් Erasmus කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් Erasmus කියලා කියන්නේ European Union එකෙන් fund කරන program එකක්. ඒකට universities වල students ලට chance එක තියෙනවා වෙන European country එකක university එකක exchange වෙලා study කරන්න internship opportunities එහෙම තියෙනවා. ඉතින් ඒකට fund කරනවා අපිට. ඉතින් මේක ගියේ මම last December වල. හැබැයි මේක දවස් 5ක ප්‍රෝග්‍රෑම් එකක්. මේකට මම තනියෙන් නෙමෙයි ගියේ, මගේ යතිජාත මිත්‍රයෙක් ගියා මේකට. ඉතින් අපි Czech Republic වලදී දැකපු දේවල් අපිට හම්බෙච්ච අලුත් යාළුවෝ අපි මොකද කරේ කියලා තමයි මේ vlog එකේ තියෙන්නේ. අපි යමු එහෙනම් වීඩියෝ එකට. අපි දැන් මේ ඉන්නේ රිගා එයාපෝට් එකේ. අපි ෆ්ලයිට් එක ගන්න ඉන්නේ ප්‍රාග් වලට යන්න. චෙක් වල කැපිටල් සිටි එක තමා ප්‍රාග් කියන්නේ. හැබැයි අපේ යුනි එක තිබුණේ ඔස්ට්‍රාව වල. ඉතින් අපි ප්‍රාග් වලට ගිහිල්ලා ආයෙ ට්‍රේන් එකක් ගන්න ඕනේ ඔස්ට්‍රාව වලට යන්න. ඊට පස්සේ ප්‍රාග් වලින් බැහැලා අපි ප්‍රාග් වල මේන් සිටි සෙන්ටර් එකට යන්න මෙට්‍රෝ එකේ තමයි ගියේ. මම දැනට දැකලා තියෙන උසම එස්කලේටර් එක තිබුණේ ප්‍රාග් වල. ආයෙ පිරිපසැරලා බිම බලන්න බැරි තරම්. ඉතින් මේක තමයි නැෂනල් මියුසියම් එක. මේ ක්ලිප්ස් වල ලොකු ඒරියා එකක් කවර් වෙලා නැත්තේ මම මේ වීඩියෝස් ගත්තේ මේ අප්ලෝඩ් කරන්න නෙමේ නිසා අර ෆිට් කළාට පස්සේ පෙන්නන්නේ හරිම චූටි ප්‍රමාණයක්. මේ තමයි නැෂනල් මියුසියම් එක ලයිට්ස් දාලා හරිම ලස්සනට තිබුණා. මේ ඉන්නේ මම බෙල්ලේ ඉඳන් පොරෝගෙන ඉන්නේ මොකද ඩිසෙම්බර් නිසා වින්ටර් එකනේ. එතකොට හරිම සීතලයි. ක්ලයිමේට් එක මට හරියට මතක නෑ. 9ක් හරි 8ක් හරි වගේ තිබුණේ. හරියට මතක නෑ මට. ඔන්න ඔහම තමයි දැන් අපි යන්නේ ස්ටේෂන් එකට ට්‍රේන් එක ගන්න ඔස්ට්‍රාව වලට යන්න. පැය 2කමාරක් යන්න තියෙනවා. චූටි බලපෑව දෙන්නෙකුත් හිටියා. මේ අපි බැහැලා යනවා අපේ ඇපාර්ට්මන්ට් එකට. හරිම ලස්සනට හඳ පායලා තිබුණා නේද? මේක තමයි අපි තෝරගත්ත ඇපාර්ට්මන්ට් එක. ස්ටුඩියෝ ටයිප් ඇපාර්ට්මන්ට් එකක්. හරිම ක්ලීන් එකට ලස්සනට තිබුණා. ඉතින් අපි මේ ඇපාර්ට්මන්ට් එකට එනකොට රෑ 10-11 විතර වෙලා තිබුණා. ඉතින් අපි ඉක්මනට නිදා ගන්න ඕනේ. මොකද අපි බහුවෙන්ද උදේ 9 වෙද්දිවත් යුනි එකේ ඉන්න ඕනේ. ඉතින් උදේම නැගිටින්න තියෙනවා. මේ තමා බෙඩ්රූම් එක. මේ තමා පහුවෙන්ද උදේ. හරිම ලස්සනයි. අපිට සන්රයිස් එක බලා ගන්න පුළුවන් වුණා උදෙන්ම නැගිට්ට නිසා. ඊට පස්සේ අපි මේ බස් එක ගන්න ආවා යුනි එකට යන්න. මේ ඉන්නේ අපි. අපිට බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි හැමදාම යුනි එකෙන් දුන්නා. ඉතින් අපිට එතනදී හම්බුණා පෝලන්ඩ් වලින් ආපු ගෑනු ළමයි ටිකක්. ඉතින් අපි යාළුවත් එක්ක එදා හවස ගියා ක්‍රිස්මස් මාකට් එක බලන්න. සාමාන්‍යයෙන් ඩිසෙම්බර් නිසා ඩිසෙම්බර් වල මුල් දවස්වල ක්‍රිස්මස් මාකට් එක ඕපන් කරනවා. ගොඩක් රටවල් වල මගේ යුරෝපියන් කන්ට්‍රීස් වල. ඉතින් රිගා වලත් ක්‍රිස්මස් මාකට් එකක් තිබුණා. මම මේක වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේ තමයි ඔස්ට්‍රාව වල ක්‍රිස්මස් මාකට් එක. ආයේ ප්‍රාග් වලත් ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවා. අපි යන්න කලින් එහෙත් ගියා. ඉතින් පොඩි ස්ටෝල්ස් තියෙනවා. වයින් එක ස්වීට්ස් ජාති ඒ වගේ දේවල් විකුණනවා. මෙයාලගේ ස්ටෝල්ස් වලින් වයින් ගන්නව නම් කප් එක රිටර්න් කරලා අපිට ක්‍රෝන් 50ක් ගන්න පුළුවන්. ඉතින් මේ අපි ගෙදර යනවා මේ පහුවෙනිදා. එදා හවස අපිට යන්න තිබුණ ඔස්ට්‍රාව වල තියෙනවා ෆේමස් ඉන්ඩස්ට්‍රියල් ප්ලේස් එකක්.
එක ඩොල්නි විට්කොවිස් කියලා කියන්නේ. ඒක ස්ටීල් ෆැක්ටරි එකක්. මේ අපි ඒකට තමයි යන්නේ. ඒක අවුරුදු 150ක් වගේ පරණ තැනක්. ඒකේ අයන් ස්ටීල් වගේ ප්‍රොඩක්ෂන් තමයි කරලා තියෙන්නේ. මේක 1998 විතර වහලා තියෙනවා. දැන් ඒක වැඩ කරන තත්ත්වයේ තියෙන ෆැක්ටරි එකක් නෙමෙයි. දැන් එතන විසිටර්ස්ලාට බලන්න එන්න පුළුවන් තැනක් විදිහට කන්වර්ට් කරලා තියෙනවා. ඉතින් මං හරිම ආසයි ඔය සන්සෙට් එක ඒ වගේ දේවල් කැප්චර් කරගන්න. ඉතින් කොහොම හරි එදා උඩම ෆ්ලෝ එකට ගියාට පස්සේ ලස්සන සන්සෙට් එකක් තිබුණා. එයාලා අපිට ස්ක්‍රීන් එකකින් ඒ දවස්වල ප්‍රොඩක්ෂන් වුණේ කොහොමද කියලාත් පෙන්නවා. මේ ඉන්නේ අපේ යුනි එකෙන් ගිය කට්ටියයි අපේ ප්‍රොෆෙසර්යි. එදා යුනි එකේ ෆීල්ඩ් විසිට් එකක් තිබුණා. ඉතින් අපි එක ෆැකල්ටිස් වලට ගිහිල්ලා එයාලගේ ස්ටුඩන්ට්ස්ලා කරන දේවල් ඒවා අපිට පැහැදිලි කරා. මේකත් අපිට එයාලගෙන් ලැබුණු පොඩි ගිෆ්ට් එකක්. ඊට පස්සේ යුනි එකටම අයිති ප්ලැනටේරියම් එකක් තිබුණා. මේ අපි ඒකට යන ගමන් යුනි එකෙන් එයාලගේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක්ට පේ කරලා තිබුණා අපිට ප්ලේසස් රෙකමන්ඩ් කරන්න අපිත් එක්ක යන්න කියලා. ඉතින් එදා හවස මේ අපි එයාලත් එක්ක එළියට ගියා. ඒ වෙලේ ලත්වියාව ගැන, එයාලගේ රට ගැන, ඉතින් මේ දේවල් අපි මෙතනදී කතා කරා. ඒක හරිම ඉන්ටරෙස්ටිං. මේ ඊටත් පහුවෙනිදා මේක තමයි අපි එහි ඉන්න අන්තිම දවස. ඉතින් අපි පොඩ්ඩක්වත් ටයිම් එක වේස්ට් වෙන්න දුන්නේ නැහැ. මොකද අපි දවස් 5කට ආව නිසා අපි ආව මුල් දවසේම හැමෝම කතා වුණා. අපි ලැබෙන හැම වෙලේම කොහේ හරි එළියට හරි ඇවිදින්න හරි යන් කියලා. ඉතින් පහුවදා උදේම මමයි මගේ යාළුවයි ප්‍රාග් වලට යන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ආයේ ප්‍රාග් වලට ආවේ. අපිට 2 hours විතර තිබුණ ටයිම් එක චෙකින් වෙන්නයි සේරටමත් එක්ක. ඒක නිසා අපි හිතුවා ප්‍රාග් වලටත් ආව එකේ ප්‍රාග් වල ක්‍රිස්මස් මාකට් එකටත් ගිහිල්ලම යනවා කියලා. මේ තියෙන ප්‍රාග් වල ක්‍රිස්මස් මාකට් එක මාරසෙනකක් හිටියේ. මේක අවුරුදු 600කටත් වඩා පරණ ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් එකක්. දැනට ලෝකෙ ඉතුරු වෙලා තියෙන පරණම ඇස්ට්‍රොනොමිකල් ක්ලොක්ස් වලින් එකක්. මේකෙන් සාමාන්‍ය වෙලාව පෙන්නනවා විතරක් නෙමෙයි, මේක ඉරේ හඳේ පොසිෂන්ස් පෙන්නනවා සහ සෝඩියක් සයින්ස් උත් පෙන්නනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ චෙක් රිපබ්ලික් ගමන ඉවර වුණේ. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපිට මේක පාටිසිපේට් කරන්න chance එක ලැබුණ එක ගොඩක් වටිනවා. ඒකෙන් අපිට අලුත් මෙමරිස් එකතු වුණා, අලුත් යාළුවෝ හම්බුණා. ඒ වගේම යුනි එකේදී එක ගෲප් ඇක්ටිවිටීස් කරද්දී ඒක හරිම ෆන්. ඉතින් අලුත් දේවල් දැනගන්න ලැබුණා. රට ගැන විස්තර දැනගන්න ලැබුණා. ඒක හරිම වටින එක්ස්පීරියන්ස් එකක් කියලා මම හිතනවා. ඉතින් අලුත් යාළුවෝ හම්බුණ එක ගැන මතක් කරපු නිසා මම කියන්න ඕනේ, ලැට්වියා වලිනුයි, පෝලන්ඩ් වලිනුයි, රුමේනියා වලිනුයි තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ළමයි ඇවිල්ලා හිටියේ. ඉතින් ලැට්වියාවෙන් ආව ළමයිගෙන් දෙන්නෙක් ලංකාවේ, ඒ අපි දෙන්න. ඉතින් පෝලන්ඩ් වලින් ආව ගෑල් ළමයි ටික අපිත් එක හරිම ඉක්මනට ෆිට වුණා සහ යාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අනිත් රටවල් වලින් ආව ළමයිනුත් එහෙමයි. හැබැයි මෙයාලා අහම්බෙන් අපේ අපාර්ට්මන්ට් එකේම තමයි වෙන රූම් එකක නැවතිලා හිටියේ. ඉතින් ඒකත් එක්ක අපිත් එක්ක හරි ඉක්මනට ෆිට වුණා. ඊටත් වැඩිය අපි කොහෙන්ද ආවේ කියලා පළවෙනි දවසේම අපෙන් ඇහුවාම අපි ලංකාවේ කිව්වහම එයාලා හරිම කැමතියි අපිට. සහ ලංකාවේ මිනිස්සුන්ට එයාලා හරිම ආදරෙයි. ඉතින් අපි කොහෙන්ද කියලා ඇහුවාම ලංකාවෙන් කිව්වහම මේ අර ලස්සන අයිලන්ඩ් එකෙන්ද, ඔයාලගේ මිනිස්සු හරිම හොඳයි වගේ දේවල් තමයි අහන්න ලැබෙන්නේ. මේක මට විතරක් නෙමෙයි, මම දන්න තරමින් ගොඩක් රටවල් වල ඉන්න අයට කොහෙන්ද කියලා ඇහුවාම ලංකාවේ කිව්වහම හම්බෙන රියැක්ෂන් එක හරිම පොසිටිව් රියැක්ෂන් එකක් තමයි හැම තිස්සෙම වගේ හම්බෙන්නේ. ඉතින් ඒක ගැන හරිම ප්‍රවුඩ්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ප්‍රාග් වල ටිකක් ඇවිත්තේ. ලස්සන තැන් තිබුණා. අපිට යන්න ලොකු වෙලාවක් තිබුණේ නැහැ. චර්ච් එකකට වගේ ගියා. ඊට පස්සේ අපි මෙට්‍රෝ එකේ ප්‍රාග් වලින් එයාපෝට් එකට ගියා. හරිම ලස්සන view එකක් තිබුණේ. වලාකුළු වලට උඩින් ඉර තියෙන නිසා හරිම ලස්සනට පේනවා. මේ අපි යන්නේ බෙල්ජියම් වල බ්‍රුසෙල්ස්
වලට. මොකද අපිට ට්‍රාන්සිට් එකක් තිබුණා එහෙන් තමයි අපි රිගා වලට ගියේ. රිගා වලින් අපි ලෑන්ඩ් කරනකොට වෙලාව පාන්දර 12ට විතර. හරිම ලස්සනට අපිව පිළිගත්තා. හෙවි ස්නෝෆෝල් එකක් තිබුණේ. කොහොම හරි මම ගෙදර ගිහිල්ලා හැමතැනම ස්නෝ කරලා තිබුණ නිසා වීඩියෝ එකක් ගන්න ගමන් තමයි හිටියේ. ඉතින් ඔන්න ඔහොම තමා ඒ යාළුවවත් මම දැක්කේ. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම channel එක පටන් ගන්නවා කිව්වහම ඉස්ලාම් කිව්වේ අම්මටයි තාත්තටයි. එයාලා දැන් මම කලින් වීඩියෝ එකක් දැම්ම වොයිස් ඕවර් එකක් නැතුව ඒක 30 පාරකට වැඩි බලලා තිබුණා මම හිතන්නේ. ඒ කියන්නේ මම හරිම ග්‍රේට්ෆුල් ඒ වගේම දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා මගේ channel එක subscribe කරලා තියෙනවා. කැමති නම් කරන්න. Thank you.